වැටීම සහ විද්‍යාත්මක අංකණය සර්කලින් and scientific numbering තුලින් අප එක සංඛ්‍යාවක් අරගෙන එම සංඛ්‍යාව තුලින් 10 ආසන්න 100 ආසන්න 1000 ආකාර තුනට වැටීම ඉගෙන ගනි. 6358 මේ ඔබට පේනවා මෙහි එක ස්ථානයේ තියෙන්නේ 5ට වැඩිය වැඩියා කියලා. 5ට වැඩිය වැඩියක් එක ස්ථානයේ තියෙනකොට 1000 ස්ථානයේ තියෙන ඊළඟ වැඩි අගයට තමයි අපි වැටීම කරන්නේ. හොඳයි. එතකොට ආසන්න 10ට වැටෙනකොට මේ ආකාරයෙන් අපිට එනවා. එතකොට උත්තරය 6360 කියන අගය. මම හිතන්නේ ඔබට තේරුම් යන්නේ නැති මේ 8 ඉලක්කම ඉහළ අගයක් ගන්නා නිසා මම කලින් කිව්ව ආකාරයට කලින් පාඩම් වලදී ඔබ ඉගෙනගෙන ඇති මෙය නොබියව අපි සටහන් කරනවා. එය ආසන්න අගය. මෙම පහ වෙනස් කිරීමකට භාජනය කරනවා. ඒ කියන්නේ යත් ඉහළම ඊළඟට තියෙන ඉහළ දැනට ළඟා කරලා තමයි අපි පිළිතුර සපයන්නේ. 6358 කියන අගය ආසන්න 100ට වැටෙව්වට පස්සේ අපිට එන අගය ඊළඟට බලමු. හොඳයි. මෙතෙන්දී මෙම අගය ආසන්න 100ට වැටෙව්වට පස්සේ අපිට ලැබෙන්නේ 6400. ඔබට කලින් කරන ලද අභ්‍යාස දිස බැලීමෙන් මේ වඩාත් හොඳට වටහා ගන්න පුළුවන් වෙතයි මම සිතනවා. ඊළඟට අපි නැවත එය ආසන්න 1000ට වටන ආකාරය ඉගෙන ගමු. 6258 ආසන්න 1000ට මේදී ආසන්න 1000ට වැටීමේදී අප සලකා බලන්නේ එහි තිබෙන 100 ස්ථානයේ මෙන්න මේ 3 කියන ඉලක්කම තමයි සලකලා බලන්නේ. එය 5ට වැඩිය අඩු අගයක් නිසා අපි මෙම අගය 6000 වශයෙන් සටහන් කරනවා. ඒ කියන්නේ 6000 තමයි 6358 ආසන්න 1000ට වැටීමෙන් ලැබෙන අගය.